ඉතින් මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ ඔයාලගේ මේ තියෙන Google Map එක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් විදිහ. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදින්න යන්න පුළුවන්. ට්‍රැවල් කරන්න අය තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඩේ නැතිනම් පුළුවන්. ඒ වගේම සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ ඕන එකකට ගැලපෙන විදිහට තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ගෙනත් හරි දැන් මම ඔයාලට කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන settings එකක් පිළිබඳව. ඉතින් ඔයාලා ඉතින්ලා කොහේ හරි යද්දි ඔයාලා ගොඩක් කරන්නේ Google Map එක පාවිච්චි කරනවා. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මේක use කරන්නේ data වලින්. එක්ක Wi-Fi නැත්නම් normal mobile data වලින්. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් වෙනවා මේකේ ඔයාලා කොහේ හරි ගියාට පස්සේ එක්ක ඒ ඉන්න ප්‍රදේශයේ signal නැති වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ data නැති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකට ඔයාලට මේ Google Map එක use කරන්න බෑ. අන්න ඒ වගේ වෙලාවට use කරන්න පුළුවන් විදිහේ settings එකක් තමයි මම අද ඔයාලට ගෙනත් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කරන්න හරි ලේසි. ඔයාලට පේනවා උඩ තියෙන ඔයාලගේ profile එක. ඔය නම් මෙන්න මෙතන මේ තියෙන තැන තමයි profile එක තියෙන්නේ. ඔයාලා ඒකට යන්න. ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතන තියෙනවා offline map කියලා. මෙන්න මේ වලාකුළක් මැදින් ඉරක් කපලා තියෙන අන්න ඒක. මෙන්න මේකට යන්න. ඊට පස්සේ ඔයාලට ඉස්සරහම ගිහපුවම මේ වගේ තමයි පේන්නේ. මෙතන තියෙනවා select your own map කියලා. අන්න ඒක ඔයාලා touch කරන්න. ඊට පස්සේ මේ වගේ තමයි පේන්නේ. ඔයාලට මේක පුළුවන් zoom in zoom out කරලා හදාගන්න. ඔයාලට පුළුවන් මේක ඔයාලට ඔයාලගේ ප්‍රදේශය වුණ හදාගෙන ඒ විදිහට මේක යූස් කරන්න පුළුවන්. මම ඔයාලට recommend කරන්නේ ඔයාලා මේකට සම්පූර්ණ ශ්‍රී ලංකා map එකම දාන්න. ඉතින් ඒකට ඔයාලට පේනවා download will use up to කියලා data ප්‍රමාණයක්. ඉතින් මේක ඔයාලා ඉස්සරෝම ඔයාලා data තියෙනවක download කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මුළු ශ්‍රී ලංකාවම මේකට මේ කොටුව ඇතුළට අරගෙන මෙන්න මෙතෙන් download කියන එක ක්ලික් කරන්න යන්න. එතකොට ඔයාලට පේනවා මෙතන data ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මම මෙතන download කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලා ටික වෙලාවක් ඉන්නවා මේ download වෙනවා. ඉතින් මේක පටස් කරලා download කරගමු. ඒ download ඉතින් ඒ විදිහට download කරනකොට ඔයාලට යටින් පෙන්නයි download map 2 කියලා මෙන්න මෙතන 100 ගානක්. ඒ ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනුව ඒක download වෙනවා. ඒ වගේ මෙතනත් ඔයාලට map 2 කියලා පෙන්නයි. හරියෙන් දැන් මම මේ විදිහට මගේ map එක open කරලා තියෙනවා. දැන් මගේ phone එකේ data off කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේක වැඩ කරනවද කියලා. ඉතින් දැන් මගේ phone එකේ data ඒ වගේම wifi ඔක්කොම off කරලා තියෙන්නේ. ඒත් ඔයාලට පේනවාද මගේ map එක හොඳට වැඩ. ඉතින් අපි කොහේ හරි share කරලා බලමු. මෙතනින් මම search කරන්නම්. ඔයාලා මෙතන search කරන්නම්කෝ කොළඹ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන offline විදිහට තමයි මෙතන ඔක්කොම පෙන්නන්නේ. හැබැයි මම මෙතන කොළඹ කියලා ගහනවා. ඉතින් කොළඹ ආවා. මෙතන direction අපි දීලා බලමු. එතෙන්ට මම දෙන්නම් කුරුණෑගල කියලා. ඉතින් ඔයාලට ඒකත් හොඳටම search වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කුරුණෑගල දැන් කොළඹට තියෙන road එක ඔයාලට පේනවා. ඉතින් අපිට දැන් මේ විදිහට normal විදිහට යන්න පුළුවන්. ඔයාලා map එක open කරන් normal පාවිච්චි කර හැකි. ඉතින් ඔයාලා මේකේ මුළු ශ්‍රී ලංකාවම search කරලා නැත්නම් ඔයාලා search කරපු ප්‍රදේශය විතරයි ඔයාලට offline use කරන්න පුළුවන්. අනිත් ටික බෑ. ඉතින් ඔයාලට තව මෙතන profile එකට ගිහිල්ලා මෙතන offline map කියලා මෙන්න මෙතන තියෙන map එක touch කරලා ඔයාලට මෙන්න මෙතන edit කියන එක දීලා ඔයාලට එතන map එකට කැමති නමක් දුන්න හැකි. මගේ මෙතන map 2 කියලා දුන්නාට මට මෙතෙන්ට ඕන නම් වෙන නමක් දෙන්නත් පුළුවන්. පේනවද? මෙතන අප්ඩේට් කියලා එකක් තියෙනවා. ඒ අප්ඩේට් කරන්න ඔයාලට ඔයාලගේ data on කරගන්න වෙනවා. ඒ වගේම ඔයාලට මේ map එක edit කරලා අලුතින් map එකක් හදන්නත් පුළුවන් මෙතන. ඔයාලට තව මෙතන map add කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති දේ මෙතන customize කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මගේ අද වීඩියෝ. ඉතින් වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න. එහෙනම් හැමෝටම goodbye.